ගයිස් මම මේ පොඩි දෙයක් මතක් වුණ නිසා වීඩියෝ එකක් දාන්න මේ මේක සේව් කරේ මේ පදින වාහනේ ඉලෙක්ට්‍රික් එකක් වුණත් ගෑස් එකක් වුණත් ඩීසල් එකක් වුණත් ඒ කියන්නේ ඒකේ සෝස් එක ඕන බේසිකලි ඒකේ සෝස් එක ඕන දෙයක් වුණත් හරිද මොකද තව කියවන හයිඩ්‍රජන් වලින් දුවන හැම තියෙනවානේ ඒ ඕන දෙයක් වුණත් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඒක යන්න කලින් ඒක ස්ටාර්ට් කරලා කප්පර අඩුම 30ක්වත් ඔයා ඉන්න මේ බලන්න ඉස්සෙල්ලා වගේ ටෙම්පරේචර් එක වයින් පැත්තේ ටෙම්පරේචර් එක බලන්න කොහොමද කියලා. ඒක ප්ලස් ගණන් තියෙනවා නම් තප්පර 30ක් වගේ කිසි අවුලක් නැහැ. අඩුම තප්පර 30ක්වත් තියලා තමයි ගියස් මාරු කරන්න. හරි. යන්න කරන්න පටන් ගන්න. එතකන් එහෙම යන්න එපා. ඒක කියන්න ඕනේ අනිවාර්යයෙන්ම එතකන් එහෙම යන්න එපා. මොකද ඒකට හේතුවක් කියන්නම්. ස්පෙෂලි ගෑසොලින් කාර් එකක් හරි ඩීසල් කාර් එකක් හරිනම් එහෙම මේ එකපාරම ගියස් පාරු කරලා යන්න ගියොත් ඔයාගේ මුළු කියන්නේ උදාහරණයක් දෙන්නකො ඔයාගේ මුළු එන්ජින් එකම හරියට ලුබ්‍රිකේට් වෙලා නැහැ. මොකද හේතුව එන්ජින් එකේ ඔයිල් එක පල්ලෙහැමයි තියෙන්නේ. යටම තැම්පත් වෙලා තියෙන්නේ. ඕවර්නයිට් වාහනේ නවත්තලා තිබ්බලා ඇවිල්ලා කෙනකොට පල්ලෙහැටම බහැලා තියෙන්නේ. ඒකට ඔයා දාන ඔයිල් එක මොකද්ද කියන එක අදාළ නැහැ. එතන ඔයා ෆුල් සින්තටික් ඔයිල් එකක් දාලා තිබ්බත් සෙමි සින්තටික් ඔයිල් එකක් එන්ජින් ඔයිල් එකක් දාලා තිබ්බත් ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද ඒක ඕවර්නයිට්ම තිබිලා. එතකොට ඒ පල්ලෙහාට මේක බහැලා ඔක්කොම. එතකොට අර උඩ පාර්ට්ස් ටික ඔක්කොම ගල් වෙලා තියෙන්නේ. ඔව් උඩ තමයි වැල්ව්ස් ටික තියෙන්නේ ඔක්කොම. ඒක නිසා ඒවට රීච් වෙලා නැහැ ඔයිල් එකක් ලුබ්‍රිකේට් වෙලා නැහැ. ඒකින්ද පොඩ්ඩක් දෙන්න. මේ ස්ටාර්ට් කරපු ගමන් පම්ප් එකට ඒ කියන්නේ ඔයිල් පම්ප් එකට සම්ප් එකේ පල්ලෙහැම තියෙන ඒ කියන්නේ පල්ලෙහැම බේසිකලි කියන පොඩි ටැංක් එකක් තියෙනවා. ඒකට තමයි සම්ප් එක කියන්නේ. ඒ ටැංක් එකේ තමයි ඔයිල් ස්ටෝර් වෙලා තියෙන්නේ. එතනින් සක් කරලා ෆිල්ටර් එක හරහා යවලා මේ ඔක්කොම ස්ප්‍රේ කරනවා. උඩ ඉඳන් ඔයිල් එක ස්ප්‍රේ කරනවා. එතකොට ඒ ප්‍රොසෙස් එකෙන් චූටි වෙලා වදින එක හරි ඒක පාර ඉක්මනට එනවා. දැන් වාහන වල පාර ඉක්මනට වෙනවා. නමුත් ඒක වෙලා තව ටිකක් ඒක වෙන්න දෙන්න හොඳට. එතකොට එහෙම කරලා යන්න ගියාට පස්සේ තමයි ප්‍රශ්නයක් නැහැ. වගේ ඔක්කොම පාස් ටික ලුබ්‍රිකේට් වෙලා තියෙන්නේ. ඝර්ෂණය අමාර අඩුයි. එතකොට හානි වෙන්නේ නැහැ. කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙම ඔපරේට් වෙන්න තේ හැදිලා තියෙන වාහන. නැත්නම් එකපාර ස්ටාර්ට් කරපුවම කවදාවත් ගියර්ස් මාරු කරලා යන්න එපා. ඒක වගේ ගියර් බොක්ස් එකට ඒක හොඳම නැහැ. හොඳම නැති දෙයක් ඒක වගේ ගියර් බොක්ස් එකට. මොකද ගියර් බොක්ස් එක වෝම් වෙන්නේ එන්ජින් එක වෝම් වෙද්දී. ඇයි එන්ජින් එකට කලින් දුවන්නේ? එන්ජින් එක ඇතුලේ තමයි දහනය කියන එක සිද්ධ වෙන්නේ. ඒක ඩීසල් වුණත් ගැසොලින් වුණත් දහනය වෙන්නේ එන්ජින් එකකට. එතකොට ඒ රස්නේ එනවා ට්‍රාන්ස්මිෂන් එකට. එතකොට ට්‍රාන්ස්මිෂන් එකත් වෙනවා ඔපරේටින් ටෙම්පරේචර් එකට. ඒකින්ද පොඩ්ඩක් වෙලා දෙන්න. ඊට පස්සේ ගියර්ස් මාරු කරලා යන්න. එතකොට මාර ස්මූත් මේක වාගේ වාහනේ වල කාලයක් පාවිච්චි කරනකොට කරපල ලේසිම දෙයක්. මේන්ටෙනන්ස් වල සර්විස් දාලා සර්විස් කරනවා වගේ මේක ලේසියෙන්ම ගන්න පුළුවන් දෙයක්. ඒකින්ද අනිවාර්යයෙන් ඒක විදිහට කරන්න. hope this helps. දන්න නිසා කිව්වේ මම දන්නේ මං කිව්ව දේවල් ඔක්කොම සම්පූර්ණයෙන්ම හරිද කියලා. ඒක කාටරි තවත් නිවැරදි කරලා දේවල් කියන්න පුළුවන් නම් කියන්න I'm all up to it. මමත් දැනගන්න ආසයි. මොකද මමත් මාර ආස ෆීල්ඩ් එකක් මේක. මම මේක ඉගෙනත් කරගෙන මේක මේ සම්බන්ධයෙන් යන්නෙත් ඒකයි. ඉතින් දාන්න අයිඩියා එක කියන්න. Thank you for watching.